හරි අද පොඩි ගේම් එකක් කරන්න යන්නේ. අර කෙරෝලේ තියෙනවා බැලුම් බෝල. මේ කෙරෝලේ තියෙනවා බකට් දෙකක්. ඒ කියන්නේ කන්ටෙස්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලොන්ගේ ඇස් බැඳලා අතනින් බැලුම් බෝල අරන් තම තමන්ගේ කූඩ වලට පුරවන්න ඕනේ. වෙලාව දැන් අපි වෙලාවක් දෙනවා. ඒ වෙලාව ඉවර වෙනකොට වැඩිපුරම බැලුම් පිරලා තිබ්බ එක්කෙනා තමයි දිනු. අනිත් එක්කෙනා පරාදයි. අර දැන් මම ගිහිල්ලා අනිත් එක්කෙනාගේ එකට බැලුම් පිරෙව්වා කියලා මට හම්බෙන්නේ නැහැ. ඒක එයාටම තමයි. ඒ කියන්නේ එයාට තමයි බැලුම් වැඩි වෙන්නේ. මෙයා දැන් අනිත් එක්කෙනා ඇවිල්ලා මගේ එකට පිරෙව්වොත් එයාට නෙමෙයි බැලුම් මට. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙමයි ගේම් එක යන්නේ. විනාඩි 5ක් 6ක් වගේ ගේම් එක යනවා. විනාඩි 5 6 ඉවර වෙනකොට වැඩිපුරම බැලුම් තියෙන එක්කෙනා දිනු. මෙයා තමයි අනිත් එක්කෙනා. මෙයයි තමයි ගේම් එක කරන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි දැන් ඇස් බඳිනවා. ඇස් බැඳලා බැලුම් බෝල තියෙන තැනට ගිහිල්ලා ගේම් එක පටන් ගන්නවා. අපි දැන් ඇස් බැඳගෙන තියෙන්නේ. අපිට මොකුත් පේන්නේ නැහැ. අපි දැන් ගේම් එක පටන් ගමු. මොකද වෙන්නේ කියලා බලමු ඉස්සරහට. Udah ini rata. ඉවරයි. විනාඩි 3යි 50ක් වගේ තමයි ගිහිල්ලා තියෙන්නේ. අපි දැන් ගණන් කරලා බලමු කාගේද වැඩිපුරම තියෙන්නේ. කියන්න බැරි වුණා අපේ මුල් ඔක්කොම බැලුම් 13ක් තිබ්බා. දැන් අපි ගණන් කරලා බලමු 13න් මම කීයක් දාලා තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මම 6යි දාලා තියෙන්නේ. අපි බලමු ඊළඟ එක්කෙනා කීයක් දාලා තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඒ කියන්නේ අද දිනුවේ මෙයා. ඒතර මෙයා තමයි අද තරගේ ජයග්‍රාහකයා වෙන්නේ. අද අපි ගෙනාවු තරගේ මෙතනින් ඉවර වෙනවා. තවත් මේ වගේම ලස්සන සුන්දර රසවත් ජොලි තරගයකින් ආපහු අපි ඕගොල්ලෝ ගාවට එනවා. එතකන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එහෙනම් අද අපි ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න. හරිද? ඔබ මගේ ගානේ අනිවාර්යයෙන්. බේසන් දෙකක් කරගන්න. අර අයිටඩ ලොකුයි වගේ. මේ තව එකක් තියෙන එකක් කෙනෙක්. බැලුම් ටික අපි බැලුම් හුලං යන හින්දා තියන්න බැලුවා හරි ගියේ නෑ. සුවහනවා කෝ යනවා අර. මූ වීඩියෝ කරනවා ඒක හරියට. අදලා මේක කරන්නේ. බැලුම් ටික හුලං යන හින්දා අපි පොඩ්ඩක් රෙද්දෙන් වහලා තියෙන්නේ. කන්ටෙස්ටන්ට් ගිහිල්ලා එතෙන්ට රෙද්ද
පොඩ්ඩක් උස්සලා බැලුම අරන් මෙතෙන් පිට හිනායිල් ඉපා. අපි ඉක්මනින්ම තවත් මේ වගේම රසන රසවත් තරගයකින් ඔයගොල්ලන් හම්බෙන්න ඉන්න. එතකම් ආයෙත් ගමු රස්සන කියලා කිව්වේ.